මම කමන්නේ කියන ඇත්තම චේතනාවෙන්ද කියන්නේ. මට බෑ ලෝකෙ මේවා කරගන්න. බයයි. මරණ බය තමයි මේ ලෝකයේ තියෙන ධර්මම බය. ඒක නැති කරගත්තොත් හොඳයි. තේරුණාද? සාමාන්‍යයෙන් හිතන්නක පින්වතුනි කකුලක් කරු මිනිහාට කකුලක් තව එකක් තියනවාද කියලා ඌ ජීවත් වෙන්න බලන්න. දෙකම කරු මිනිහා බලනවා කකුරු කකුල් දෙකක් හරිදාගෙන ජීවත් වෙන්න ඕනේ කියලා. අත් දෙකයි කකුල් දෙකයි කරු මිනිහා බලනවා ශරීරයේ උරුවේ තියෙනවානේ ජීවත් වෙන්න ඕනේ. මේ ජීවිතයේ ඒ තරම් අපි ආදරේ. ඒක ඇත්ත කතාව. මේ ලබාගත්තු ජීවිතේට අපි දන්නවා මේක හරියට නිකන් කොහොමද? මේක නිකන් ලස්සනට වටියට පාට ගන්න. චිත්‍ර ඇඳලා. නේද? ලස්සන දේ ඉස්සරහා තියලා මොකක්ද අපි පොට් එකක් එන් කලයක් ලස්සන. නියුරල් කරලා. ඒ කලේ ඇතුළට සම්පූර්ණ අසුචි පුරවලා තමයි වහලා තියෙන්නේ. අපි බාහිරෙන් දැකලා අපි පුදුම සතුටක් ලබනවා මේ සම්බන්ධ. හරි ලස්සනයි. හරි වැදගත්. චිත්‍ර ලස්සනයි. හැබැයි මේක කන්නොත් එහෙම අසුචි එළියට આવොත් එහෙම පලාතම ගන්ධස්තරේ ගන්න. එතකොට පිළිකුල් ගන්න. අපේ ශරීරයක් පින්වතුනි කට ඇතුලෙන් ඇතුළට අඳලා අනිත් පැත්ත හරවන්න පුළුවන් නම් අපි අසුචි ගොඩක් තමයි මේ ඇතුලේ තියෙන්නේ. මේක හොද මොකද කරන්නේ? සතුටු කරනවා. මඩට යනවා හොද ගන්නවා ආයෙ මඩට යනවා හොද ගන්නවා මුළු ජීවිත කාලෙම කරන්නේ මේක හොදනවා. ඒ තරම් අපි ආදරේ ඉන්නේ. ඒ නිසා මොකද කරන්නේ? මැරිතුද බයයි. බය නැත්තම් ඔය කට්ටිය කරු ජයග්‍රහණයක්. ඒක මන් දන්නේ නැහැ. ඒ තම තමන් කියන කාරණා ඒක හොඳයි. අපේ සාමාන්‍යයෙන් අපේ පැරණි අම්මලාගේ සිරිත තමයි මොකද්ද? හැමදාම උදේවස බුද්ධ මන්දිරයට ගිහිල්ලා බුදුන් වහන්සේට මල් පහන් පූජා කරලා ප්‍රාර්ථනා කරනවා මොකද්ද? මරණයේදී මට කිසි බියක් නොවේවා. මරණයේදී මට බුදු ගුණ සිහි වේවා. ඒ කියන්නේ තමන් කරපු හොඳ දේවල් සිහි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද අපි දන්නවා අවසාන සිටිවිල සවුත්තුනොත් එහෙම අපාගත වෙනවා. හිතන්න මොනතරම් පින්කම් කරලා තිබ්බත් මැරෙන්න යන මොහොතේදී අකුසල කර්මයේ බලවත් වුණොත් එහෙම ලැබෙන්නේම අපට අකුසල චේතනාව තමයි. ඒ නිසා තමයි කල්පනා කරන කුසල චේතනාවන් හැමදාම මට අවසාන සිටිවිලේ